ලෝක ඒඩ්ස් දිනය කවදාද? දෙසැම්බර් 1. මෙවර තේමාව බාධා ජය ගැනීම, ඒඩ්ස් ප්‍රතිචාරය පරිවර්තනය කිරීම. දිට්වා සුලිකුණාටුවෙන් පසු රට නැවත ගොඩනැගීම අරමුණු කොටගෙන පිහිට වූ අරමුදලෙහි නම කුමක්ද? රීබිල්ඩින් ශ්‍රී ලංකා. ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර දිනය කවදාද? දෙසැම්බර් 3. මෙවර තේමාව සමාජ ප්‍රගතිය ඉදිරියට ගෙන යාම සඳහා ආබාධිතභාවය ඇතුළත් සමාජ පෝෂණය කිරීම. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවකට පළමුවරට ඇතුළත් වූ දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයා කවුද? සුගත් වසන්ත ද සිල්වා. 2024 මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කිරීමෙන් තේරීපත් විය. දෙසැම්බර් 4 මියගිය සුබ සහ යස වේදිකා නාට්‍ය ඇතුළු කලා නිර්මාණ රැසකට දායකත්වය සැපයූ කලා ශිල්පියා කවුද? නිහාල් ප්‍රනාන්දු මහතා. ජාත්‍යන්තර බැංකු දිනය කවදාද? දෙසැම්බර් 4. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය කවදාද? දෙසැම්බර් 7. මෙවර තේමාව සැමට ආරක්ෂිත අහසක් සහ තිරසර අනාගතයක්. දෙසැම්බර් සිට පෙබරවාරි පමණ දක්වා මෙරටට ලැබෙන මෝසම් වර්ෂාව කුමක්ද? ඊසාන දිග මෝසම් වර්ෂාව. ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය කවදාද? දෙසැම්බර් 9. මෙවර තේමාව දූෂණයට එරෙහිව තරුණයන් සමග එක්වීම, හෙට දවසේ අඛණ්ඩතාවයේ හැඩගැස්වීම. දෙසැම්බර් 9 දිනපත් වූ රුහුණු මහ කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා කවුද? තිලින මදුශංක මහතා. මෙරට නාවික හමුදා දිනය කවදාද? දෙසැම්බර් 9. මෙවර සමරන්නේ නාවික හමුදාවේ 75 වන සංවත්සරයයි. දෙසැම්බර් 10 වනදා සිට වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය තහනම් කරන ලද රට කුමක්ද? ඕස්ට්‍රේලියාව. ජාත්‍යන්තර කඳුකර දිනය කවදාද? දෙසැම්බර් 11. මෙවර තේමාව කඳුකරේ සහ ඉන් ඔබට ජලය, ආහාර සහ ජීවනෝපායන් සඳහා ග්ලැසියර වැදගත් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක කවුද? මාර්ක් ඔන්ඩ්‍රේ ෆ්‍රාන්ච් මහතා. දෙසැම්බර් 15 දින ඉල්ලාසූ බල්ගේරියාවේ අගමැතිවරයා කවුද? රොසෙන් ෂෙලියාස්කෝව් මහතා. වයස අවුරුදු 13න් පහළ බාලිකා චෙස් ශ්‍රේණිගත කිරීම්වල මේ වන විට ලෝකයේ අංක 1 ස්ථානයේ දරන්නේ කවුද? දේවින්දියා ඔෂිනී ගුණවර්ධන දැරිය. දෙසැම්බර් 13 නිල වශයෙන් විශ්‍රාමගත වූ සුපිරි රෙස්ලින් ක්‍රීඩකයා කවුද? ජෝන් සීනා. දෙසැම්බර් 13-15 අතර ඉන්දීය සංචාරයකට එක් වූ සුපිරි පාපන්දු ක්‍රීඩකයා කවුද? ලයනල් මෙසි. දෙසැම්බර් 14 යුදෙව් හනුක්කා උත්සවයකට වෙඩි තැබීමක් සමග පුද්ගලයන් 15ක් පමණ මිය ගියේ කොහේදීද? ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි වෙරළ තීරයේදී. යුනෙස්කෝ සංවිධානය විසින් සංස්කෘතික උරුමයක් ලෙස මෑතකදී නම් කළේ කුමක්ද? කිතුල් මල් කැපීම. මෙරට දිස්ත්‍රික්ක 13ක මේ හඳුනාගත හැකි බව ඔවුන් ප්‍රකාශ කොට ඇත. IPL ඉතිහාසයේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිල හෙවත් ඉන්දිය රුපියල් කෝටි 18කට අලෙවි වූ ක්‍රීඩකයා කවුද? මතීෂ පතිරණ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මෙරට මුදලින් කෝටි 61.2ක්. දෙසැම්බර් 17 දින මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ ගීත 9ක් ප්‍රචාරය කිරීම තහනම් කරමින් M එන්ටර්ටේන්මන්ට් සමාගමට වර්ණ නියෝගයක් ලබා දුන්නේ කුමන ගායකයාගේ ගීත සඳහාද?
මොහිදින් බේග් මහතාගේ ගීත නමයක් සඳහා. මකින් 202ක් සමග ගුවන්ගත වී කාර්මික දෝෂයක් හේතුවෙන් දෙසැම්බර් 17 කටුනායක ගුවන් තොටුපළට හදිසියේ ගොඩ බෑ යානය කුමන රටකට අයත්ද? තුර්කියට. හදිසි ආපද තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් 2026 වසරට අදාළව දෙසැම්බර් 19 පාර්ලිමේන්තු ඉදිරිපත් කළ පරිපූර්ණක ඇස්තමේන්තුවේ වටිනාකම කුමක්ද? රුපියල් බිලියන 500ක්. 2026 2020 ලෝක කුසලානය දක්වා පත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා කවුද? දසුන් ශානක. දෙසැම්බර් 20 බංග්ලාදේශයේ ජාතික ශෝක දිනයක් ලෙස නම් කිරීමට හේතු වූ වෙඩි තැබීමකින් ඝාතනය වූ එරට තරුණ සමාජ ක්‍රියාකාරකයා කවුද? ෂරීෆ් ඔස්මාන් හාඩි. ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි වෙත පිරිනැමූ ඉතියෝපියාවේ ඉහළම සම්මානය කුමක්ද? මහා ගෞරව නිශාන්. ජාත්‍යන්තර මානව සහයෝගිතා දිනය කවදාද? දෙසැම්බර් 20. මෙවර තේමාව තිරසාර සංවර්ධනය සඳහා සහයෝගීතාවය බෙදාගත් අනාගතයක් සඳහා ප්‍රජාවන් එක්සත් කිරීම. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට හදිසි මූල්‍ය සහායක් ලෙස දෙසැම්බර් 20 දින අනුමත කළ අගය කොපමණද? ඇමරිකන් ඩොලර් මිලියන 206ක්. රෝදපුටු භාවිතා කරන්නෙක් ලෙස පළමුවරට අභ්‍යවකාශය තරණය කළේ කවුද? ජර්මන් ජාතික ඉංජිනේරුවරියක වන මයිකල් බෙන්තවුස්. ලෝක බාස්කට්බෝල් දිනය කවදාද? දෙසැම්බර් 21. ලෝක භාවනා දිනය කවදාද? දෙසැම්බර් 21. ලෝක බැංකුව ඇස්තමේන්තුව අනුව දිට්වා හේතුවෙන් මෙරටට සිදු වූ හානිය කොපමණද? ඇමරිකන් ඩොලර් බිලියන 4.1ක්. දිට්වා සුලිකුණාටුවෙන් පසු මෙරටට ප්‍රථමයෙන් පැමිණි විදේශ රාජතාන්ත්‍රිකයා කවුද? ඉන්දියා විදේශ කටයුතු ඇමති එස් ජයශංකර් මහතා. දෙසැම්බර් 22 මියගිය මෙරට ප්‍රවීණ රංගන ශිල්පියා කවුද? සතිෂ් චන්ද්‍ර ඉදිරිසිංහ මහතා. එක්සත් ජනපදයේ ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කිරීමට සිදු වූ දෙසැම්බර් 26 එරටට බලපෑ දරුණු ශීත කුණාටුව කුමක්ද? ඩෙවින් ශීත කුණාටුව. දෙසැම්බර් 27 මියගිය මෙරට ප්‍රවීණ ගායන ශිල්පිනිය කවුද? කලාශූරී ලතා වල්පොල මහත්මිය. දෙසැම්බර් 30 මියගිය බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනිය කවුද? බෙගම් කලිඩාෂියා මහත්මිය. වයස අවුරුදු 11න් පහළ පිරිමි ලෝක මේසපන්දු ශ්‍රේණිගත කිරීමවල අංක 1 ස්ථානයේ මේ වෙනට පසුවන්නේ කවුද? ශ්‍රී ලංකාවේ තාවි සමරවීර දරුවා. නාසා ආයතනයේ 15 වෙනි ප්‍රධානියා ලෙස දෙසැම්බර් මාසයේදී පත් කළ ඇමරිකානු බිලියනපතියා කවුද? ජැරඩ් අයිසැක්මන්.